ෆයින්ඩින් නිමෝ කාටුන් එකේ එන මෙන්න මේ මාළුවා ගොඩාක් අයට මතක ඇති. ක්ලවුන් ෆිෂ් නමින් හඳුන්වන මෙයා ගැන පුදුම හිතන කතා ටිකක් බලමුද. මෙයාලා ජීවත් වෙන්නේ කොරල්පර ආශ්‍රිත නොගැඹුරු මුහුදු තීරයේය. කොරල්පර ආශ්‍රිතවත් මෙයාලගේ ප්‍රධානතම වාසස්ථානය වන්නේ මුහුදුමල් එහෙමත් නැත්නම් ඇනිමෝන්. මේ ඇනිමෝන් සමගින් ක්ලවුන් ෆිෂ්ලට තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. ඒ කියන්නේ මේ දෙගොල්ලෝ ජීවත් වීම සඳහා වගේම ආරක්ෂා වීම සඳහාත් එකිනෙකාට උදව් කරගන්නා වගේ දෙයක්. සාමාන්‍යයෙන් මේ ඇනිමෝන් තුර තියෙන ටෙන්ටිකල්ස් මාළුවෙක්ගේ ඇගේ ගෑවුනාම ඒකේ තියෙන විෂ නිසා ඒ සත්තු මැරෙනවා. හැබැයි මේ කවුන් ෆිෂ්ලගේ ඇඟේ තියෙනවා ජෙලි සහිත ලිස්සන සුළු ආවරණයක්. මේක හින්දා ඔවුන්ට මේ ඇනිමෝන් තුලින් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේක හින්දා තමයි බොහෝ ක්ලවුන් ෆිෂ්ලා ආක්‍රමශීලීන් මාළුන්ගෙන් බේරෙන්නේ මේ මුහුදුමල් තමන්ගේ වාසස්ථාන ලෙස තෝරගන්නේ. ඇනිමෝනිය මගින් සිදුවෙන මේ උපකාරයට ප්‍රතිඋපකාරයක් වශයෙන් ක්ලවුන් ෆිෂ්ලා එය පිරිසිදුව තබා ගන්නවා වගේම මුහුදුමල් ආහාරයට ගැනීමට එන බටර්ෆ්ලයි මසුන්ව පළවා හරිනවා. මේ ක්ලවුන් ෆිෂ්ලා ගැන කියවෙන තවත් පුදුම හිතන කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔවුන් අභිජනනය වෙන ආකාරය. ඒ කියන්නේ සෑම ක්ලවුන් ෆිෂ් කෙනෙක්ම උපදින්නේ පිරිමි සතුන් විදියට. ඔවුන්ට හැකියාව තිබෙනවා තම අභිමතිය පරිදි Tamanගේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරගන්න. එනම් රංචුවේ විශාලතම මාළුවා තමයි ගැහැණු සතා බවට පත්වන්නේ. ඔහු විසින් බිත්තර 100 ගණනක් දැම්මට පස්සේ පිරිමි සතුන් විසින් ඒවා ආරක්ෂා කරනවා. පසුව කාලයත් සමග ගැහැණු සතා මිය ගියාට පස්සේ රංචුවේ සිටින මීළඟ ශරීර ප්‍රමාණයෙන් විශාල පිරිමි මාළුවා ගැහැණු සතා බවට පත්වෙනවා. මේ ආකාරයට තමයි ක්ලවුන් ෆිෂ්ලාගේ අභිජනනය සිද්ධ වෙන්නේ. කහ, තැඹිලි, මේරුන් සහ කළු වෙනි වර්ණවලින් ක්ලවුන් ෆිෂ් වර්ග 28ක් 30ක් පමණ දැක ගන්න පුළුවන්. ෆයින්ඩින් නිමෝ කාටුන් එකේදී ඔයාලට මතක ඇති නිමෝගේ අම්මා නැති වෙනවා. ඉතින් අපට හිතන්න පුළුවන් නිමෝගේ තාත්තා පසුකාලීනව නිමෝගේ අම්මා බවට පත්වෙන්න ඇති කියලා. ඉතින් බලන්න අපි නොදන්න කොච්චර දේවල් මේ ලෝකේ තියෙනවද කියලා.